morning workout ටිකක්. මේ ටික නම් හරියන්නේ උදේට විතරමයි. උදේ 9ට කලින් කරනවා නම් මෙන්න. 1 එහෙම 2 3 4 5 මාත් එක්කම කරමු 6 7 8 9 10 අම්මේ තප්පර 10ක් චුට්ටක් morning workout කිසිම ප්‍රශ්නයක් නැහැ දවස් 7ම හරි කරන්න එහෙම නැත්නම් අඩුම ගානේ දවස් 6ක් හරි කරන්න right simple workout ටිකක් යන්න ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන් right තව පාරක් 1 2 3 4 5 6 දැන් මට පේනව නේද මේ දකුණු පැත්තෙන් රවුමක් අඳින්න මෙහෙම ඒක ලායි ස්ටාර්ටින් පොසිෂන් එකට එනවා. ඒ කියන්නේ පටන් ගත්ත තැනට එනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් වමෙන්. ආනේ. ආයි දකුණේ. වමෙන්. අනේ. right. ඒ ඇති. second move. right next one අත් දෙක මෙන්න මෙහෙම අල්ලගත්ත ඇඟිලි ක්‍රොස් වෙලා තියෙන්නේ ඊට පස්සේ කෙලින්ම වගේ සයිඩ් එකට හැරෙන්න 1 ඊට පස්සේ ආම් රේස් එකක් ඊට පස්සේ ආපහු මේ පැත්තට කකුලෙන් හැරෙන්න එපා යටිපතුල චුට්ටක් ඉස්සුනාට කමක් නැහැ ඔයා අප බොඩි එකෙන් අනිත් පැත්තට හැරෙද්දි 1 up 2 3 4 5 6 7 8 9 10 අන්න හරි තව චුට්ටකින් අපි එකම සෙකන්ඩ් රවුන්ඩ් එකට යනවා. ඉතින් අපේ ලයිව් ක්ලාසස් තියෙනවා, අපේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. ලංකාවේ ලෝකේ කොහේ හිටියත් ඔයාලට පුළුවන් අපේ ක්ලාසස් වලට එකතු වෙන්න. Zoom app එකෙන් තමයි තියෙන්නේ. ඉතින් සමහර ක්ලයන්ට්ස්ලාට group classes වල workout කරන්න අපහසුයි. යාලට තද attention එක ඕනේ. එයාලට වෙනම ඉන්ඩිවිජුවල් classes තියෙනවා. විනාඩි 30 ඒවා, විනාඩි 45 ඒවා, පැය ඒවා ක්ලයන්ට් පහසු විදියට ගන්න පුළුවන්. 077 827 6316 අපේ WhatsApp නම්බර එක හරහා පමණ ක්ලයන්ට්ස් ලව සියලුම පන්ති වලට බඳව ගන්නවා right ඔයාලට අපේ ක්ලාසස් වලට එකතු වෙන්න ඕන අපිට දැම්ම WhatsApp message එකක් එවන්න right මෙන්න අපේ දෙවෙනි වටය 1 2 3 4 5 6 7 8 9 10 හරි නේද අද වර්කවුට් වල ලොකු බ්‍රේක් ගන්න අවශ්‍ය නැහැ තප්පර 10 10 15 වේවා හොඳටම ඇති right අපි යනවා ඊළඟට හරි knee hug එක knee එක hug කරන්න මේ knee එක මෙහෙම උඩට ගත්තා මෙන්න මෙහෙම hug කරා ඊට පස්සේ අත් දෙක නැවත මේ ඇඟ දෙපැත්තට යනවා අත පල්ලේ ඇඟ පැත්තට යවන්න එපා කකුල් පැත්තට යවන්න එපා ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න එපා කියලා කියන්නේ
මෙහෙම නී එක අරගෙන මෙහෙම අතාරින්න එපා. නී හග් එක මෙහෙම අරගෙන කකුල පල්ලෙහාට යනකොටම ඔයාගේ අත් දෙක මෙහෙම දෙපැත්තට යන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. 2 3 4 දැන් අපි එක හෝල්ඩ් එකක් නැතුව කරමු 5 6 7 8 9 10 right අත් දෙක තියාගත්තා ඉන්නට ඊට පස්සේ ඔයාගේ කකුල මෙන්න මෙහෙම ඉදිරියට නැවෙනවා right නැමිච්ච කකුල දිග ඇරුණා නැවුණා බිමින් තිබ්බා මිසක් කෙලින්ම මෙහෙම දිග ඇරියා නෙමෙයි right 1 2 3 4 අන්න ඔහොම මේක එකපාරට ඔයාට කරන්න අපහසුයි නම් ඔයා කිසි ප්‍රශ්නයක් නෑ අනේ මේ 1 2 3 4 අන්න ඔහොම යන්න ටිකක් ඊට පස්සේ ඔයාගේ ගෙදර බිත්තියක් තියෙනවානේ බිත්තියක් හෝ අල්මාරියක් හෝ මේ වගේ යමක් තියෙනවානේ එන්න එහෙම මේ අල්ලගත්තා මේ වැටෙන්න එපා මේ ඊට පස්සේ 1 අනේ ලේසි 2 අනේ 3 බලන්න පව් නේද මේවා වැඩ කරවන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ මලකඩ කනවා හොඳට වැඩ කරවන්න ගහකට උනත් වතුර ටික වැටෙද්දි පොහොර ටික වැටෙද්දි තමා ඒක ලස්සනට නේද ඒ වගේ තමා අපේ ශරීරේ කොච්චර හොඳට බලා ගන්න ඕනේද මෙයා පව් ඊට පස්සේ වර්කවුට් එක හුරු වුණාට පස්සේ බිත්තිය අතාරින්න ආධාරකය අතාරින්න ඊට පස්සේ හිමීට කරන්න try කරන්න මේක මේ එක දවසට කරන්න බෑ try කරන්න සතිය එකමාරයක් යද්දි ඔයාට easy 1 2 3 4 අන්න ඔහොම 5 6 7 8 9 10 right next one කලින් අපි කරේ අපේ හිප් සර්කල් එක දැන් අපි යන්නේ අපේ ආම් එක මේ ක්‍රොස් කරන ගමන් ඔයාගේ අත මෙහෙම ක්‍රොස් කරන ගමන් ලෙග් කර්ල් මේ ලෙග් එක මේ මෙන්න මෙහෙම ඇඟ පිටිපස්සට කරන්න. එතකොට මේ මූවමන්ට්ස් දෙකම එකපාර කරන්න try කරන්නකො මේ 1 2 3 4 5 6 7 8 9 10 දැන් මේ දෙකම එකපාරට කරන්න බෑ කරකලා අතෑරියා වගේ නම් මොකද කරන්නේ කකුල චුට්ටක් අමතක කරන්න චුට්ටයි අත 1 2 මේ ඉස්සෙල්ලා දකුණු අත උඩින් යනවා ඊට පස්සේ වම් අත උඩින් යනවා ඔයා මේක ફોකස් එක එක තැන තියාගෙන කරන්න එතකොට මේක කරන්න හරිම ලේසි පැටලෙන්නේ නැහැ මෙන්න දැන් අත යන විදිහ පැහැදිලි දැන් අත චූට්ටකට අමතක කරමු චුට්ටකට කකුල හොඳට නවන්න ඔයාගේ බට් එක පැත්තට මේ 1 2 3 ගොඩාක් පැටලෙනවා වගේ නම් විතරක් අත වෙනමයි කකුල වෙනමයි කරන්න කමක් නැහැ නොකරම ඉන්නවට වඩා එහෙම කරන එක වටිනවා 1000න් සම්පතයි right දැන්
අනේ අපිට පුළුවන් අතයි කකුලයි කරන්න මේ අපේ එක මෑංග මේ අයියෝ පුළුවන් යා 1 2 3 4 5 6 7 8 9 10 තව පහක් 1 2 3 4 5 ඇති 15යි තව චුට්ටකින් තව 15ක් යනවා. ඇයි නිකන් කකුලට විතරක් වෙනස් කන්නේ දෙකම එකට යන්න. චූටි බ්‍රේක් ගත්තහම ඇති. අපි අද සිම්පල් වර්ක්අවුට් තමා කරන්නේ. තනියෙන් කරන්න කම්මැලි වගේ නම් මාව පේන්න තියාගෙන ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි මාත් එක්කම කරන්න. ඔයාට ඉන්නවා හොඳම හොඳ පාර්ට්නර් කෙනෙක්. යා 1 2 3 4 5 6 7 8 9 10 තව පහක් 1 2 3 4 5 ඒ ඇති මොකද අපි මේක දවස් 6ක්ම කරනවා right එහෙනම් මේ ඇති move තුන්වෙනි move එක හොඳයි අපේ ඊළඟ workout එක මේ බලන්න මේ 1 side එකට තමයි අපේ step එක තියන්නේ up side එකට මෙහෙම කකුල තියෙන ගම අත මෙන්න මෙහෙම ඉහළට යනවා. හැබැයි වගේ මේක side එකට විය යුතුයි. 1 2 3 4 5 6 15ක් කිය. 7 8 9 10 1 2 3 4 and 5 ඉතින් අපි කොච්චර වර්කවුට් කරත් මේ වර්කවුට් වලින් අපේ ඇඟට දෙන්නේ 120ක් පමණයි 180ක්ම දෙන්නේ ඔයා ෆලෝ කරන මීල් ප්ලෑන් එකෙන් එහෙම නැත්නම් ඔයා ගෙදර කන බොන විදිහේ ඉතින් මේක් ෂුවර් කරන්න ඔයා කෙට්ටු වෙන්න අවශ්‍ය ගැහණු ළමෙක් නම් ඔයා යන්න ඕන එක්ස්ට්‍රීම්ලි ෆැට් ලොස් මීල් ප්ලෑන් එක ඔයා ලස්සනට මහත් වෙන්න ඕන නම් ඔයා යන්නේ weight gain මීල් ප්ලෑන් එක කියලා අපි එක්කින් එක්කෙනාගේ බොඩි ගෝල්ස් වෙනස් එක්කෙනෙට කෙට්ටු වෙන්න ඕනේ තව එක්කෙනෙට මහත් වෙන්න ඕනේ තව එක්කෙනෙට තියෙන ඇඟම මේන්ටේන් කරන්න ඕනේ ඉතින් ඒ අනුව කන බොන දේවල් වෙනස් වෙන්න පුළුවන් තව කෙනෙක්ට ගැලපෙන ආහාර රටාවක් තවත් එක්කෙනෙට ගැලපෙන්න තියෙන අවස්ථාව ඉතාම සීමිතයි ඉතින් ඒ නිසා එය ගැන අතිශය සැලකිලිමත් වෙන්න එහෙම නැත්නම් ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න right yeah next one same workout second round 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 and enough ඊළඟ එක right අපි අපේ ඊළඟ workout එකට යන් sumo fly එකට ඒක නම් legs මදක් මෙහෙම දෙපසින් තියාගන්න ඕනේ දැන් මේ පියාඹන්න යනවා වගේ තමයි මේක කරන්නේ එතකොට knees වලින් හොඳට මෙහෙම දෙපසට bend වෙන්න ඕනේ මේ පහළ සිට ඉහළට මෙන්න මෙහෙම ගන්න මේ 1 1 2 3 4 5 6 7 8 9 maru 10 එක පාට මේකට යන්න බැරි නම් මේ කකුල් මෙහෙම ළඟින් තියාගත්තා මුලින්ම වගේ කකුලේ ඇඟිලි එළියෙන් තියන්න මේ 1 අනේ දැන් යටිපතුල් දෙක 2 දැන් ආය ඇඟිලි 3 මෙන්න බොලේ හැදුනා නේද right තව පාරක් කියලා දෙනවා කකුල් ළඟින් තියාගත්ත මුලින්ම ඇඟිලි එළියට 1 දැන් යටිපතුල් දෙක 2 ආය ඇඟිලි 3
මෙන්න බොලේ හැදුනා. right දැන් අත කකුල යන්න කලින් අත මේ ලේසි මේ මෙහෙම ආයෙත් මේ පියාඹන්න වගේ මේ පියාඹනවා කියලා හිතන්න. පියාඹනවා කියලා හිතන්න. ඊට පස්සේ ඒකම අර මූවමන්ට් එකට ගියා කරා. 1 2 3 4 5 6 7 8 9 and last one 10 බලන්න කොච්චර සිම්පල් වර්කවුට්ද. හැබැයි මුළු ඇඟටම හොඳට දැනෙනවා. මරු. ඊළඟ එක. හොඳයි. ඔයගේ අත් දෙක ඔළුව පිටිපස්සෙන් තියාගත්තා. legs මදක් දෙපසින් තබා ගත්තා. අපි නැවෙනවා ඉස්සරහට. නැවෙන්නේ වගේ කොන්දෙන් නෙවෙයි. මේ hip එක යවන්න ඇඟ පිටිපස්සට. එතකොට මේ නැවෙන විදිහට තමයි අපි නැවෙන්නේ. right? මිසක් මේ කොන්දෙන් නෙවෙයි. මේ මෙන්න මෙහෙම නෙමෙයි. වැරදි ඈ. කකුල් බෙන් කරන්න. right? One up and twist. එක පැත්තකට හැරුණා. one ඊට පස්සේ අනිත් පැත්ත. 2 3 අන්න එහෙම. දැන් ඕක වර්කවුට් එක කරලා ට්විස්ට් වෙන්න අමාරුයි නම් good morning වර්කවුට් එක විතරක් කරමු. good morning වර්කවුට් එකේ නම අර ඉදිරියට නැවෙන එක. right. hip එකෙන් කොන්දෙන් නෙමෙයි. 1 2 3 4 5 6 7 හැරුණා. 8 හැරුණා. 9 හැරුණා. 10 හැරුණා. ආන්න හරි. ඊළඟට. හොඳයි. දැන් ඔයාගේ කකුල මෙහෙම ඉස්සරහින් තියලා හැම්ස්ට්‍රින්ග් එක අපේ කකුල පිටිපස්ස මාංශ පේශිය තමයි අපි ඇදීමකට ලක් කරන්නේ සහ වැඩ කරවන්න හදන්නේ. මෙච්චරයි මේ. කකුල ඉස්සරහින් තියලා මේ 1 එහෙම පල්ලෙහා ඉඳන් උඩට යන්න. අන්න හරි. දැන් අපි අපේ ෂෝල්ඩර් එකයි අපේ බ්‍රෙස්ට් ඒරියා එකයි හොඳට ස්ට්‍රෙච් කරගන්න තමයි යන්නේ. එතකොට අත් දෙක මෙන්න මෙහෙම ඇඟ පිටිපස්සෙන් තියාගත්තා. ස්ට්‍රෙච් කරනවා නම් මේ දෙක ඉස්සලා මෙන්න මෙහෙම ඉදිරිපසට නමන්න. ෂෝල්ඩර්ස් මෙහෙම ඉදිරිපත් පැත්තට නවලා මේ බලන්න. එක කකුලක් යනවා පිටිපස්සට. 1 2 ඉන්න මම මේ පැත්තත් හැල්ල කරලා පෙන්නන්න. 3 දෙන්න 4
4 5 6 7 8 9 10 තව දෙකක් 1 and 2 shoulder එකයි අපේ මේ chest එකයි හොඳට ඇදෙන්න දෙන්න. හොඳට ඇදෙනවා තේරෙනවා. සහ මම කරන වේගය වැඩි වගේ ඔයාලට තේරෙනවා නම් ඔයා හැම මූවමන්ට් එකක්ම ඔයා හෝල්ඩ් කරලා තියාගන්න. තප්පර දෙකක් තුනක් කිසි ප්‍රශ්නයක් නැහැ. right? ඊළඟ එක. හොඳයි. ඊට පස්සේ අපි යන් අපේ high kick කකුල පොඩ්ඩක් උඩට මෙහෙම kick කරන්න. ඊට පස්සේ ඔයාගේ toe එක ඔයාගේ අතෙන් touch කරන්න ඕනේ. අල්ලන්න ඕනේ මේ. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 and 5 නියමයි. තව ටික වෙලාවකින් තව 15ක් යනවා. ඔයා නැමෙන්න එපා. ඔයාට ෂෝල්ඩර්ස් වලින්වත් අතෙන්වත් නැමෙන්න බෑ. කකුල එන්න පුළුවන් උඩට. Right, yeah. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 and 5 right ඊළඟ එක. ඉතින් අද බොහොම සිම්පල් වර්කවුට් එකක් නේ ගියේ. සිම්පල් ඇබ්ස් වර්කවුට් එකකින්ම බඩට ඉවර කරනවා. මම මෙන්න මේ විදිහට ඔයාගේ ඇඟිලි ගන්න නලල දෙපැත්තට ඔළුව පිටිපස්සේ තියාගන්න එපා. නලල දෙපැත්තේ තියාගත්තා. විරුද්ධ වැලමිට විරුද්ධ දණහියට මේ ඊසි 40ක්. 1 2 3 4 5 6 7 8 9 10 10න් 4ක් යන් ඈ. නොදැනීම 40 යනවා එතකොට. 1 2 3 4 5 6 7 8 9 20යි හැමේ. 1 2 3 4 5 6 7 8 9 30යි. තව ටිකකින් අන්තිම 10 අද දවසේ. yeah 1 2 3 4 5 6 7 8 9 and enough. 40යි. ඇති. හොඳටම ඇති. නමුත් අවශ්‍ය නම් 40න් දෙකක් කරන්න. ඉතින් මේ ටික අනිවාර්යෙන් උදේ 9ට වගේ කරන්න හම්බුනොත් කරන්න. තවත් ලස්සන හොඳ වර්කවුට් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. බයි.